බලමු 8 වෙනි ගාන. ඒකෙත් තියෙනවා x ධන xy ධන y සමානයි 76 කියලා. ඒක දීලා තියෙනවා x හා y විශාලයි හෝ සමානයි 1යි. විට x ධන y අගය සුවන්න කියලා තමයි දීලා තියෙන්නේ. මේ සූත්‍රය දැක්ක හැටියට අපිට පොදු පදයක් එළියට ගන්න බෑ. අපිට තේරෙනවා පළවෙනි පද දෙකේ පොදු පද එළියට ගත්තාම y ධන 1 වෙනවා. x එළියට ගත්තාම. අපි ඉන්න දෙපැත්තටම ධන 1 එකතු කරගන්නවා. ඊට පස්සේ එනවා x ධන xy ධන y ධන 1 සමානයි 76 ධන 1 දෙපැත්තටම එකතු කරගත්තා. පළවෙනි දේ x එළියට ගත්තට පස්සේ 1 ධන y කියලා එනවා. දෙවෙනි එකේ ධන 1ක් එළියට ගත්තට පස්සේ ඒත් එනවා y ධන 1යි කියලා. සමානයි 77යි කියලා. අපි ඒක අර පොදු පදයක් එළියට ගන්න ඉඳ එක දාගත්ත අතන ඉස්සරහදී. ඊට පස්සේ අපිට එනවා y ධන 1 වතාවක් x ධන 1 සමානයි 77යි කියලා. දැන් අපිට දීලා තියෙන x හා y විශාලයි 1යිනේ. එතකොට x ධන 1 විශාලයි හෝ සමානයි 2 වෙනවා. y ධන 1 විශාලයි හෝ සමානයි 2 වෙනවා. ඊට පස්සේ අපි ඒකට x ධන 1 වතාවක් y ධන 1 විශාලයි 77නේ. ඊට අපිට 77 හැදෙන්න පුළුවන් ක්‍රම බලනවා. ඊට පස්සේ තියෙනවා 77 වාරයක් 1 ගන්න පුළුවන්. අනිත් එක තමයි 11 වරක් 7 ගන්න පුළුවන්. හැබැයි අපිට දත්තයක් දීලා තියෙනවා x ධන 1 විශාලයි හෝ සමානයි 2යි කියලා. එතකොට 77 විශාලයි 77 වැඩි කිරීම 1 ගන්න බෑ. අපිට ගන්න පුළුවන් 11 වරක් 7 කියලා. ඊට පස්සේ අපි දාගන්නවා x ධන 1 කියන එක 11යි y ධන 1 කියන එක 6යි කියලා 7යි කියලා. ඊට පස්සේ අපිට එනවා x සමානයි 10යි y සමානයි 6යි. ඊට පස්සේ x ධන y කියන්නේ 16යි. අපිට අනිත් පැත්තත් ඒක ගන්න පුළුවන්. x ධන 1 7යි කියලා අරගෙන y ධන 1 11යි කියලා ගන්නත් පුළුවන්. එතකොටත් එන්නේ x සමානයි 6යි y සමානයි 10යි කියලා. එතකොටත් එන්නේ x ධන y කියන්නේ 16 කියලා.